Hi guys. ඔගොල්ලෝ අදත් සාදනයෙන් පිළිගන්නවා මගේ මේ වීඩියෝ එකට. ඉතින් අපි අද යන්නේ පොඩි ට්‍රැවල් එකක් පර්ත් සිටි එකේ තියෙනවා එලිසබත් කේ කියලා පොඩි අයිලන්ඩ් එකක් ගඟත් එක්ක. අපි එතෙන්ට තමයි යන්නේ. අපි මුලින්ම සවුත් පර්ත් වල පැත්තේ ඉඳන් ආවේ. ඒක නිසා සවුත් පර්ත් වල තියෙන පාකින් එක පාක් කරලා මෙතන පාකින් ටිකට් එකක් ගන්න ඕන. අපි මේකෙන් try කරා අපිට ඒක හරියටම හරි ගියේ නෑ. ඊට පස්සේ තිබුණ ඇප් එක අන්නේ ඇප් එකෙන් ඊට පස්සේ අපි පාකින් ටිකට් එකක් ගත්තා. ඒ කියන්නේ එතනින් ටයිම් එක ඔන් කරලා තමයි තියෙන්නේ අපේ වෙහිකල් නම්බර් එක දාලා. ඊට පස්සේ ඒක කරලා ඊට පස්සේ මේ බෝට්ටුවක් තියෙනවා සවුත් පර්ත් වල ඉඳලා ඒකේ ගඟෙන් එගොඩට යන්න. ඉතින් ඒක අල්ලගන්න තමයි අපි මේ යන්නේ. අර කහා යන අර ඉන්නේ කට්ටිය පොළේ हमें कार्ड दे बैंक का මේ කොයි කාඩ් එක ළඟටම ආවට පස්සේ තමයි බෝට්ටුවේ යන කාඩ් එක ගේන්න අමතක වෙලා කියලා මතක් වුණේ. ගිහිල්ලා ආයෙ අරන් ආවේ ඒක. මේ තියෙන්නේ බෝට්ටුව යන ටයිම් ටේබල් එක විනාඩි 15න් 15ට තියෙනවා. සවුත් පර්ත් වල ඉඳන් ගඟෙන් ඉඳලා තියෙනවා. ඒ පැත්තේ ඉඳන් මේ පැත්තට විනාඩි 15න් 15ට බෝට් තියෙනවා. මේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන්න අපිට ට්‍රාන්ස්පර්ත් කියලා ට්‍රැවල් කාඩ් එකක් තියෙනවා. අපිට ඒකම පාවිච්චි කරන්න පුළුවන් මේ බෝට් වලටත්. මොකද බෝට් සර්විස් එකත් ඒ ට්‍රැවල් ට්‍රාන්ස්පර්ත් එකේම තමයි කරගෙන යන්නේ. එහෙම නැත්නම් මෙතනින් අවශ්‍ය නම් ටිකට් ගන්නත් පුළුවන්. සමහර අය එහෙම කාඩ් නැති අය ටිකට් උත් අර ගන්නවා. දැන් මේ බෝට්ටුවක් ඇවිල්ලා තියෙනවා. අපි ඒක නිසා ඒකට නගින්න යනවා. වම් පැත්තෙන් යනවා බෝට්ටුව නගින්න යන කට්ටිය. අනිත් පැත්තේ එන්නේ බෝට්ටුවෙන් දැන් බැහැලා එන කට්ටිය. මේ ගඟේ නම තමයි ස්වාන් රිවර් එක. Yeah. Yeah, this is a new. Yeah, yeah. Might not have actually activated yet. Yeah, yeah. That's okay. We'll let you over. You might just need to wait a day or two to get a ticket for the return. Okay. That's okay. You can stay. Okay, thank you. ඉතින් අපි 4 දෙනෙක් ගියා මේ ගමන. එතකොට එක කාඩ් එකක් වැඩ කරේ නැහැ. ඒක ඇක්ටිව් වෙලා තිබ්බේ නැහැ. ඉතින් එතන බෝට්ටුවේ එතන හිටපු එක්කෙනා කිව්වා ප්‍රශ්නයක් නැහැ යන්න රිටර්න් ටිකට් එකක් ඉද්දි ගන්න කියලා. ඉතින් අපි ආවා හැම ගැටලුවක් වුණ නැහැ. ඉතින් ඒක අපි සවුත් පර්ත් වල ඉඳන් මේ බෝට් එකෙන් ගිහිල්ලා එලිසබත් කේකට ඊට පස්සේ එතන පාක් එකක් තමයි තියෙන්නේ පොඩි අයිලන්ඩ් එකක් වගේ එක. එතන පොඩි යකෝ ඇවිදලා පොඩි ෆොටෝස් ටිකක් අරගෙන ආපහු මේ බෝට් එකෙන්ම සවුත් පර්ත් වල එතන ජැටි එකට ඇවිල්ලා ආපහු ගෙදර යන තමයි අපේ අද ප්ලෑන් එක තියෙන්නේ. එතකොට මේ බෝට්ටු වලට කියන්නේ ට්‍රාන්ස්පර්ත් ෆෙරි කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේම තවත් බෝට්ටුවක් අපි යන පැත්තට විරුද්ධ පැත්තට ඒ කියන්නේ සවුත් පර්ත් පැත්තට දැන් මේ ගඟේ යනවා. විනාඩි 15න් 15ට ගඟ හරහා ගඟෙන් එගොඩටත් මෙගොඩටත්
තියෙනවා මේ බෝට්ටු. එතකොට ඉරිදට යනවා නම් ඉරිදට ටිකට් ගන්න ඕනේ නැහැ. ඉරිදට ෆ්‍රී. එතකොට කාඩ් එකක් තියෙන ඒ කාඩ් එක අපි මෙතන අල්ලන්න ඕන. ඒ වුණාට ඉරිදට මේ travel free. දැන් අපි ගඟේ අනික් කෙළවරට දැන් ළඟා වෙලා තියෙන්නේ. තා පොඩ්ඩකින් බෝට් එක පාක් කරાવી. ඒතකොට අපිට බහැලා යන්න තියෙන්නේ. පර්ත් සිටි එකේ තියෙන සමහර බිල්ඩින් අපිට හොඳට ලස්සනට මෙතෙන්ට බලා ගන්න පුළුවන්. ගොඩක් බිල්ඩින් තව තියෙනවා. මේ පේන ටිකක් විතරයි. ඒතකොට අපි එද්දී පාලමක් පහු කරා. ඒකත් මේ එලිසබත් වේ කියන ඒ ප්‍රොජෙක්ට් එකේම තිබ්බ ටිකක් ලස්සන ව්‍යාපෘතියේ කොටසක්. ඉතින් අපි ඒ පාලම උඩිනුත් අපි ඇවිදගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ගිහින් බලමු කොහොමද කියලා. හරි දැන් මේ පාක් කරන්න හදන්නේ. එතකොට අර විදිහටම අපි එන්ටර් වෙනකොට අපේ කාඩ් එක ගල්ලලා අපි බෝට් එක ඇතුළට ආවා වගේම අපි බෝට් එකෙන් එළියට යද්දිත් අපි කාඩ් එක ගල්ලනවා. එතකොට ඩොලර් 1 ගාණක් වගේ ගාණක් තමයි මේ රයිඩ් එකට එක්කෙනෙක්ගෙන් වැය වෙන්නේ. ඒ ගාණ ඔටෝ ඩිඩක්ට් වෙනවා ඒ කාඩ් එකෙන්. හරි අපි දැන් බෝට්ටුවෙන් බැස්සා. අපි එහෙනම් එලිසබත් කේකේ ඒ තියෙන වෝකින් පාත් එකේ ඇවිදලා බලමු කොහොමද මේ වටපිටාවේ ලස්සන ඒ සුන්දරත්වය අපි එහෙනම් බලමු. අපි ආපහු යද්දී මේ එන පාරෙම අනිත් පැත්ත පාරෙන් ඒ විදිහටම ආපස්සට තමයි එන්න තියෙන්නේ. එතකොට එතන එන්ට්‍රන්ස් එක තමයි මේ තියෙන්නේ. එනකොට එන්න තියෙන එන්ට්‍රන්ස් එක. මෙතන මේ දාලා තියෙනවා ට්‍රාන්ස්පර්ත් ෆෙරි. මෙතන ජැටි එකකින් යන වෙලාවල් විනාඩි 15න් 15ට යනවා. එතකොට මෙතන මේ ටයිම් ටේබල් එක සඳහන් කරලා තියෙනවා එහෙම. මේ තියෙන්නේ අපි දැන් ආපු බෝට්ටුවම දැන් ආපහු පැසෙන්ජර්ස්ව දාගෙන සවුත් පර්ත් වලට යන්න හදනවා. මේ එලිසබත් කේ කියන මේ ප්‍රොජෙක්ට් එක ගැන කතා කරොත් පර්ත් ටවුන් එකේ මැද කියන වාණිජ ප්‍රදේශයේ පර්ත් CBD කියලා කියන්නේ. එතකොට ඒකේ ස්වාන් ගඟ ඉස්සරහා තියෙන ඒ සුන්දර නවීන සංචාරක ආකර්ෂණය කරගන්න පුළුවන් විදියට අදන ප්‍රොජෙක්ට් එකක් විතර තමයි මේක කරලා තියෙන්නේ. මෙතන පාලමක් තියෙනවා. දැන් අපි යනවා එතන පාලමෙන්. pedestrian priority. People riding must give way.
එතකොට මේ ව්‍යාපෘතිය 2012 වර්ෂයේ තමයි වැඩ ආරම්භ කරලා තියෙන්නේ. 2016 වර්ෂයේ වැඩ නිම කරලා තියෙනවා. මේකට වියදම ඩොලර් මිලියන 440ක් විතර ගිහිල්ලා තියෙනවා. එලිසබෙත් කේ කියන ඒ නම දාලා තියෙන්නේ දෙවන එලිසබෙත් රැජිනගේ ඒ නම සිහිපත් වෙන තමයි මේ නම දාලා තියෙන්නේ. මෙතන තියෙනවා පර්ත් වල තියෙන ලොකුම බිල්ඩින් ටික. චෙව්රෝන් එක තියෙනවා. ඊට පස්සේ RSM EY BGC කියන්නේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එක තියෙනවා. NAB කියලා තියෙනවා. ඒ වගේ එක තමයි අපි ආවේ. එහා පැත්තේ ගඟේ එහා පැත්තේ ඉඳන් මේ පැත්තට. එතකොට මේ ගඟේ ට්‍රාන්ස්පර්ත් ෆෙරි විතරක් නෙවෙයි යන්නේ. ප්‍රයිවට් බෝට්ටු ගොඩක් යනවා. ඒ කියන්නේ සමහර ගෙවල් වල තියෙනවා ඒගොල්ලොන්ගේ ගෙදර වාහනයකුත් තියෙනවා බෝට්ටුවකුත් තියෙනවා. ඉතින් බෝට්ටුවෙන් ගඟේ යන්න උනාට පස්සේ ඒගොල්ලෝ බෝට්ටුව වාහනෙන් ඇදගෙන ඇවිල්ලා මෙතනට මේ ගඟට දාලා ඒ බෝට්ටුව යනවා. දැන් මෙතන මේ තවත් මොනවා හරි ප්‍රයිවට් බෝට්ටුවක් තියෙන්නේ. මොනවා හරි සංචාරක කටයුතු කරන බෝට්ටුවක් තමයි මේ ගඟේ තව යන්නේ මේ. මේ තව ට්‍රාන්ස්පර්ත් ෆෙරි එකක් එනවා. මේ පාලම යටින් තමයි යන්නේ. අපි පාලමේ එහා පැත්තට ගිහිල්ලා බලමු. ට්‍රාන්ස්පර්ත් කියලා ගහලා තියෙනවා උඩින්. මේක ගිහිල්ලා අතන තියෙන ඒ ජැටියට තමයි නවත්තන්නේ. මේ විදිහට විනාඩි 15න් 15ට ට්‍රාන්ස්පර්ත් බෝට්ටු යනවා. එහෙම ලාභයක් බලාපොරොත්තු වෙලා කරන සර්විස් එකක් කියලා හිතන්නත් බෑ. මොකද එහෙම ලොකුවටම සෙනග නැහැ හැමතිස්සෙම කොස්ට් එක වැඩි ඇති සමහර වෙලාවට. ඒත් මේක ගවර්න්මන්ට් එකෙන් ඒ මහජනයාගේ මේ නගර වාසීන්ගේ ඒ පහසු උදෙසා කරන සර්විස් එකක් විදිහට තමයි කරගෙන යන්නේ. අපි මේ ඇවිදගෙන යන පාලමෙන් දිගටම ගියාට පස්සේ පොඩි අයිලන්ඩ් එකක් තමයි තියෙන්නේ. අපි ඒ අයිලන්ඩ් එකට ගිහිල්ලා බලමු. ගොඩක් ඉතින් කෑම කඩ වගේ තමයි තියෙන්නේ. ඉතින් පාක්කයක් තියෙන පුරියට සෙල්ලම් කරන්න. ඕෂෝ මෙහෙම කියලා මැප් එක තියෙනවා. Wi-Fi තියෙනවා. Wi-Fi එක ෆ්‍රී තියෙනවා මම හිතන්නේ. හරි අපි දැන් මේ පාලමෙන් මේ පැත්ත තියෙන අයිලන්ඩ් එකට අපි දැන් ආවා. කෑම කඩ එහෙම තියෙනවා අපිට පේනවා. රෙස්ටෝරන්ට් එහෙම. ඊට අමතරව මිනිස්සුන්ට වාඩි වෙලා නිදාසේ ඉන්න පුළුවන් පරිසරයක් තමයි මෙතන හදලා තියෙන්නේ. මේ පැත්තෙන් තවත් ජැටියක් අපිට පේන්න තියෙනවා. මං හිතන්නේ ප්‍රයිවට් බෝට්ටු එහෙම ආවට පස්සේ ඒවා නවත්තන්න හදපු ජැටියක් වෙන්න ඕනේ ඉතන තියෙන්නේ. බෝට්ටු කීපයක් නවත්තලා තියෙනවා පේනවා. Welcome to the island, enjoy our unique dive. මේක බෝට්ටු පදින්න පුළුවන් නේ. රහල්ට බෝට්ටු වෙන්නේ. සිරසුරාදී ඉඳන් පදින ඇති. මෙතන තියෙන අයිලන්ඩ් එකේ අපි දැන් මේක කෙලවරකට ආවා. මෙතෙන්ටත් පර්ත් සිටි එකේ තියෙන අපිට කලින් දැකපු බිල්ඩින් ටිකම ඉතාම ලස්සනටම අපිට බලා ගන්න පුළුවන්. හංස බෝට්ටු එහෙම පේන තියෙනවා. ඒවත් අපිට මං හිතන්නේ මුදල් දීලා අරගෙන හයරකට අරගෙන අපිට බෝට්ටු පදින්න පුළුවන් තැනක් තමයි එතන තියෙන්නේ. හරි දැන් අපි ආපහු යනවා. මේ පාලමෙන් බයිසිකල් පදින අය එහෙම යනවා. ඊට පස්සේ ඇවිදගෙන යනවා. අපි වගේ අය ඉන්නවා. ඊට අමතරව
සමහර බල්ලොත් එක්ක එහෙම අර සුරතල් සත්තොත් එක්ක එහෙම ඇවිදගෙන යනවා කට්ටිය. එහෙම ඉතින් නිදහසේ මිනිසුන්ට ඇවිදලා කියලා කරන්න පුළුවන් විදියට ඒ නිදහස මෙහි ඉතින් තියෙනවා. ඊළඟ බෝට්ටුවෙන් අපි යන්න කියලා තමයි හිතුවේ. එතකොට අපි ගාව තියෙන ට්‍රාන්ස්පර්ට් කාඩ් වලින් එකක් වැඩ කරන්නේ නැති නිසා අපිට අමතර ටිකට් එකක් එතන එන්ට්‍රන්ස් එකෙන් ගන්න වෙනවා. අපේ වීසා කාඩ් එකෙන්. වීසා කාඩ් එක ගෙවන්නේ. අපේ ආවද මොකද සිලෙක්ට් කරන්න ඕක එයාගේ ස්ටෑන්ඩඩ් 2 section නේ. अब वीसा के दे रहे हो अब वीसा कार्डिंग कर रहे यस प्लीज टू यस आप प्रिंट दे टिकट आउट टेक टिकट ආවද ටිකට් එක? ආවද නේද? ආවද. හරි ටිකට් එකක් ගත්තා. ඊළඟ ෆෙරි එකත් එනවා පේනවා. එහෙනම් ඒක මෙතන ජැටියකට ආවට පස්සේ අපි යමු සවුත් පර්ත් වලට. ගන්නවද වෙන්නේ? අල්ලන්නේ ටිකට් එක මම දෙනවද? අපි ඉස්සරහම ගිහුවාද? මේක යන්නේ සවුත් පර්ත් වලටයි සූ එකට. Oh, thank you. ඔන්න එහෙනම් අපි ගිහිල්ලා ඉස්සරහම සීට් එකේ වාඩි වුණා. මම වාහනේ පාක් කරලා ඇප් එකෙන් තමයි පාකින් ඔන් කරේ. තා විනාඩි 13ක් පෙන්නනවා. යන්නත් විනාඩි 10ක් වගේ තමයි යන්නේ. ඒක නිසා ගැටලුවක් නැහැ. අපිට වෙලාව ගානටම වගේ සෙට් වේවි පාකින් එක ඉවර වෙන ටයිම් එකට. එහෙම ටයිම් එක මදි වගේ හිතුණා මට ඇප් එකෙන්ම පාකින් ටයිම් එක වැඩි කරන්න පුළුවන්. Two seagulls go down together on the other side. අපි මේ ආපහු එතකොට ස්වාන් රිවර් එක ක්‍රොස් කරලා පර්ත් සිටි එකේ අපේ ගඟෙන් උඩ පැත්තේ ඉඳලා සවුත් පර්ත් වලට ආපහු ආපස්සට යන්න තමයි අපි මේ කරන්නේ. දුරින් පේනවා තවත් ට්‍රාන්ස්පර්ට් ෆෙරි එකක් එනවා. මම හිතන්නේ මේ සර්විස් එක මේ වගේ බෝට්ටු දෙකක් හෝ තුනක් තමයි තියෙන්නේ මේ දෙපැත්තට යන්න. ඒ බෝට්ටු දෙක තුනෙන් තමයි විනාඩි 15න් 15ට මේ සර්විස් එක කරගෙන යන්නේ. හරි අපි දැන් සවුත් පර්ත් ජැටියකට ආවා. එතකොට අපි කාඩ් එක ටැග් කරලා අපි එහෙනම් එක්සිට් වෙමු.
නෑ ඕනේ නෑ ඕනේ. අවං ඒක සුදාන කියන එක කියලා. පොඩි හංසයගේ ෆොටෝ එකක් තියෙන. හංසයගේ විනාඩි එකමාරක් තියෙනවා. පාකින් ටයිම් එක තව විනාඩි එකමාරක් තියෙනවා. එතකොට පැය එකමාරකට තමයි පාක් තියෙන්නේ. කරේ. එතකොට හරියටම ගානට එන්න වෙන පොලිසිය ඉන්නේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපි කාර් එක පාක් කරපු සවුත් පර්ත් වල තියෙන ඒ ගඟ බෝඩ් එකේම තමයි තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි නැදට සමුගන්නවා. මේ වගේ තවත් වීඩියෝ එකක් අපි එනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. අමතක නොකර අපිව subscribe කරලා තියාගන්න.